මගේ දොර පුතාලා සියලුම දෙනාම ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ 7 වසර ගණිතයේ පෙළ පොත මුල සිට සරලව කියන වීඩියෝ මාලාවත් එක්ක. ඉතින් දොර පුතේ ඔයාලගේ පෙළ පොතේ 13 වෙනි පාඩම අපි සාකච්ඡා කරා. ඉතින් ඒකේ තව සුළු කොටස් කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ස්කන්ධයේ පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම කියන කොටස අපි ඔයිට කලින් වීඩියෝ එකේදී කරේ නෑ. ඉතින් ඒතන ඉඳන් ඉදිරියට තමයි අද කරගෙන යන්න තියෙන්නේ. ඉතින් වැඩි කතාවල් වලට යන්න අවශ්‍ය නැහැ දුවේ පුතේ. ඉතින් මේක කෙටි පාඩමක් වුණාට අපි ටිකක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා කොටසින් කොටසට අපි වීඩියෝ කරලා දැම්මේ. ඔක එක දිගට අහගෙන යනකොට නිකන් බෝරින් වෙනවනේ. අන්න ඒ නිසා තමයි ඔයගොල්ලොන්ට වීඩියෝ කීපයකින් මේක කොටසින් කොටස ඔයගොල්ලොන්ට මේ විදිහට වීඩියෝ මාලාවක් විදිහට ගෙනාවේ. හරි. එහෙනම් ඉතින් වැඩි කතාවල් වලට යන්න අවශ්‍ය නැහැ. ගිය සතියේ කියන්නේ මීට කලින් කරපු පාඩම ඔයාලට බලන්න බැරි වුණා නම් ඔයාලට බලන්න පුළුවන් යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක. ඒකට ගිහිල්ලා ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මුලින් ඉඳලාම මේ වීඩියෝ ස්කන්ධය කියන පාඩමේ තියෙන ඉතිරි වීඩියෝ ටිකත් ඔයාලට බලන්න පුළුවන්. ඒකේ ලින්ක් එකක් මම දාලා තියෙනවා. ඉතින් අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ඔයාලගේ පෙළ පොතේ ස්කන්ධයේ පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම කියන කොටස. ඉතින් එහෙනම් ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරන ගමන් යට තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එකත් all දාලා මේ වීඩියෝ වලට සම්බන්ධ වෙන්න කරන වීඩියෝ ආයෙ නැවත notification වලට ගෙන්න ගන්නත් අමතක කරන්න එපා කියන ගමන් අපි යන් අද වීඩියෝ එකට. ඔයාලගේ පෙළ පොතේ ස්කන්ධය කියන පාඩම, ඒ කියන්නේ 13 වෙනි පාඩම ස්කන්ධය කියන පාඩමේ පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම, ස්කන්ධයේ පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම කියන කොටසට. හොඳයි එහෙනම් බලන්න දුවේ ඔයාලගේ පෙළ පොතේ තියෙනවා 13/6 ස්කන්ධයේ පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම කියලා. ඉස්සරෝම සුපුරුදු පරිදි ඔයාලට මේ ගාන කරගෙන යන විදිහ නිදසුනකින් දීලා තියෙනවා නේද? නිදසුනකින් දීලා තියෙනවා. බලන්න මොකද තියෙන්නේ? බෙහෙත් පෙති 5ක ස්කන්ධය, බෙහෙත් පෙති 5ක ස්කන්ධය අපිට දීලා තියෙනවා. ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 750ක් වේ. එම එක් බෙහෙත් පෙත්තක ස්කන්ධය සොයමු. ළමයි පටල ගන්න එපා. දැන් එකපාරටම පොඩි බර ප්‍රමාණයන්නේ කියලා ටක් ගාලා හිතෙන්න පුළුවන්. මොකද්ද? ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 750. මිලිග්‍රෑම් 750 කියවම තනි පෙත්තකද කියලා හිතෙයි. එහෙම නෑ. එච්චර තනි ග්‍රෑම් 1 මේ බෙහෙත් පෙති තියනවද? නෑ, එහෙම නෑ. හරි. මොකද්ද මේ බෙහෙත් පෙති 5ක ස්කන්ධය දීලා තියෙන්නේ. බෙහෙත් පෙති 5ක ස්කන්ධය. කීයද? බෙහෙත් පෙති 5ක ස්කන්ධය දීලා තියෙනවා. ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 750ක් වේ කියලා දීලා තියෙනවා. බලන්න මම ඒක කරන්න යන්න අවශ්‍ය නැහැ. ඔයාලට පෙළ පොතේ දාලා තියෙනවා. හරිද? හරි. සුපුරුදු පරිදිම මම ඔයගොල්ලන්ට කියන්නේ මේ නිදසුන් වල මොකද්ද මේ ගණිත ගැටලුව විසඳන ක්‍රමය පළවෙනි ක්‍රමයට වඩා දෙවෙනි ක්‍රමය ලේසිමයි. තේරුණාද? හරි. ඒකත් ඔළුවේ තියාගෙන අපි යමු මොකද්ද තියෙන්නේ කියලා බලන්න. පළවෙනි ක්‍රමේ. හරි. මොකද්ද තියෙන්නේ? ඔන්න බෙදලා තියෙනවා. ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 750 වෙන වෙනම 5න් බෙදලා තියෙනවා. බලන්න. එකට 5 ඉව නැහැ, බිංදුවක් දාලා තියෙනවා. හරි. බිංදුවයි එක ගෙනිච්ච අර පැත්තට මිලිග්‍රෑම් කොටට මොකද්ද? ග්‍රෑම් 1ක් මිලිග්‍රෑම් නම් කීයද? 1000යි කියලා ඕන්න එහා පැත්තට ගෙනිහිල්ලා තියෙනවා. එතකොට එකතු කීයද? 1750යි. 1750 5න් බෙදුවා. බෙදනකොට 350යි කියලා එනවා. එහෙනම් 1750 මිලිග්‍රෑම් 1750 5න් බෙදුවාට පස්සේ එනවා 350යි කියලා. මේ 350යි කියලා ඉන්නේ මොකද්ද? 350යි කියලා ඉන්නේ මොකද්ද? පෙත්තක මිල, තනි පෙත්තක මිල තමයි තනි පෙත්තක ස්කන්ධය තමයි එන්නේ. එහෙනම් එක බෙහෙත් පෙත්තක් අපිට කොච්චර බරක් වැටෙනවද? එක බෙහෙත් පෙත්ත මිලිග්‍රෑම් 350ක්. ඔන්න ඒක තමයි පළමු ග්‍රෑම් ප්‍රමාණය බෙදමු. එකට 5 ඒවා නොමැති බැවින් මොන්ටිසෝරි ළමයින්ට දීලා තියෙන ක්‍රමය නේද? මොන්ටිසෝරි ළමයින්ට කරගෙන යන්න පුළුවන් මේ විදිහට. හරි. එකට 5 ඒවා නොමැති බැවින් එකට 5 ඒවා නැහැ කියන්නේ අපි දන්නවා, මුලින් ඉඳන්ම දන්නවා. 7 වසරට එනකුණුත් ඒක දන්නේ නැත්නම් වැඩක් නැහැ. හරි. ග්‍රෑම් තීරයේ පිළිතුර ලියන ස්ථානයේ බිංදුව ලියා ඉතිරිය වන එක ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 1000ක් ලෙස මිලිග්‍රෑම් තීරයට ගෙන යමු. ඔන්න කිව්ව කතන්දරේ වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ එවිට මිලිග්‍රෑම් තීරයේ ඇති මිලිග්‍රෑම් ප්‍රමාණය සොයමු. 1000 ධන 750යි සමානයි 1750යි කියලා තියෙනවා නේද? අනේ මොන්ඩිසෝරි ළමයින්ටත් ඕක තේරෙනවා නේ. හරි. බලන්න කමන්නේ. හරි දෙවෙනි ක්‍රමේ බලන්න.
හරි ඔය බෙදපු ක්‍රමය තමයි කහ පාටට කොටු කරලා දීලා තියෙන්නේ. මම තමයි ඔයගොල්ලන්ට නිතරම කියන කතාව තමයි මොකද්ද? මේ ගණිතය කියන විෂය තාර්කික විෂයක්. මොකද තාර්කික විෂයක් කියන්නේ කටපාඩම් කරලා කවදාවත් ගොඩ දාන්න බෑ. මං ගාරන්ටි මේ කටපාඩම් කරලා දෙන්නම් වැඩි. පුළුවන්ද? 1 1 2යි කියන්න දන්නවා. 2යි 3යි 5යි කියන්න දන්නවා. බැරි වෙලාවල් 5යි 2යි කීයද කියලා අහුවොත් අපි දන්නවද කීය දෙයිද කියලා? බෑනේ. එහෙනම් පුළුවන් ද පාඩම් ගන්න? බෑ. 5යි 2යි එකතු වුණාට පස්සේ තමයි 7 එන්නේ කියන එක ඔළුවේ තිබුණොත් විතරයි මොකද්ද? ඕන ගානකට මූණ දෙන්න පුළුවන් වෙන්නේ. හරිද? එහෙම නැතුව කරන්න බෑ. මේක තාර්කික විෂයක් නිසා. හරිද? ඉතින් ඒ වගේ තාර්කිකව හිතන දරුවෙකුට මේ පෙළ පොතම ඇති මේ ගණිතයේ විෂය ඉගෙන ගන්න. ඇයි මේ ගානක් හැදෙන විදිහ තමයි ඔයාලට නිදසුන් විදිහට දෙන්නේ. නැත්තම් මේ උඩ බලන්න පළමු ග්‍රෑම් ප්‍රමාණය බෙදමු 1 වුව නොමැති 1ට 5 වුව නොමැති බැවි. එහෙම කියලා කියන්න ඕනේද? ඔය මේ වෙලා තියෙන સિદ્ધාන්තය මෙහා පැත්තේ බෙදලා තියෙනව නේද? ඒකේ වෙලා තියෙන સિદ્ધාන්තය තමයි ඔය කොටු කරලා ඔයාලට ලියලා දීලා තියෙන්නේ. ඉතින් ඒක කියන්න මේ මම ඕනේද? නෑ අවශ්‍ය නෑ. ඕන ළමයෙකුට ඒක බලපු ගමන් තේරෙනවා කියන්නේ නෑ තේරෙන්න ඕනි. 7 වසරට එනකොට. හරි දෙවෙනි ක්‍රමය බලන්න. ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 750 මිලිග්‍රෑම් වලින් දක්වා පහෙන් බෙදමු. ලේසිම ක්‍රමය. හරිද? ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 750 කියන එක බැලුවම දැන් අපි දන්නවා ග්‍රෑම් මිලිග්‍රෑම් කරන්න මිලිග්‍රෑම් ග්‍රෑම් කරන්න අපිට දැන් උගන්වලා තියෙන්නේ. 6 වසරේදීත් කරා 7 වසරේදීත් කරා. හරි ඒකින්ද දන්නවා බලන්න ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 750 සම්පූර්ණයෙන්ම මිලිග්‍රෑම් කරොත් අපි දන්නවා 1750යි කියන්නේ. ඇයි ඒ? 1750යි. ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 750 කියන එක අපි දන්නවා මේ ග්‍රෑම් එකක් කියන්නේ මිලිග්‍රෑම් නම් 1000යි කියන්නේ. එහෙනම් මේක 750ට එකතු වුණාම 1750යි මිලිග්‍රෑම් කියන්නේ අපි දන්නවද නැද්ද? දන්නවා. ඕක එකපාරටම ලියන්න බැයිද? පුළුවන්. එතකොට දැන් මේ 1750 පහෙන් බෙදන්න බැයිද? පුළුවන්. හරිද? 1750 මෙහෙම මම බෙදන්නම් 5යි. එකට නෑ 17ට 3යි 3 අර 5 15යි දෙකක් ඉතිරි 5 ගත්ත 25ට 5 අරක් 5යි 5 අරක් 5 25යි 25න් 25 බිංදුවයි බිංදුව ගත්ත බිංදුවට 5 ව නෑ ඔන්න අවසන් උත්තරේ. එහෙනම් කීයද? මිලිග්‍රෑම් 350යි. ඇයි මේ බෙදුවේ මිලිග්‍රෑම් ගණනක්. එහෙනම් මේ ආපු උත්තරේත් එහෙනම් 350ත් මොනවද? කජුවටද කොස්සටද? මිලිග්‍රෑම්. පැහැදිලිද? ලේසි. වේග වැඩිද? නෑ. ඕක වේගයක් නෙමෙයි. හරි ඊගාට දීලා දෙනවා මේ පිම්මටම කරන්න මොකද්ද? මල්ලක ඇති සීනි කිලෝ 16යි ග්‍රෑම් 200ක ස්කන්ධයක්. කිලෝ 16 ග්‍රෑම් 200ක ස්කන්ධයක් තියෙනවලු. ඒක මොකද්ද? සමාන ප්‍රමාණව ඇතුළත් වෙනසේ මලු 3කට අසුරනු ලැබේ. හරි මලු 3කට අසුරන්නේ කොච්චර ස්කන්ධයක්ද? ග්‍රෑම් 16යි කිලෝග්‍රෑම් 16යි ග්‍රෑම් 200යි. හරි බෙදන්න කියන්නේ කීයෙන්ද? 3ෙන් බෙදන්න තියෙන්නේ 3ෙන්. ඒ කියන්නේ සමාන මලු 3කට බෙදන්න තියෙන්නේ. එහෙනම් අපිට මේක කරන්න දෙන්නේ ලේසි වැඩේ මොකද්ද? මේ තියෙද්දිම අපි 16යි 200 බෙදමුද 3ෙන්. බෙදමු 3ෙන්. හරි 16ට 3 අරන් කීයද? කීයද? 5යි 5 අරන් 3 15යි එකක් ඉතිරි. මොකද කරන්නේ? මනෝමයෙන් ගෙනිච්ච මේක කිලෝග්‍රෑම් එක ග්‍රෑම් කොටට යනකොට 1000ක් වෙනවා. එහෙනම් 1200 වෙනවා කියලා. 1200යි කියලා දාගන්න. මේක මෙහෙට ගියා කියලා හිතන්න. එහෙනම් 1200 වෙනවා. ඇයි? මේ ඉතුරු වෙච්ච ග්‍රෑම් එක කිලෝ එක ග්‍රෑම් 1000ක් විදිහට ගෙනිච්චා ග්‍රෑම් කොටට. ඇයි අපිට එයා සුළු කරන්න විදිහක් නැති නිසා. හරි 1200 තියෙනවා 3ෙන් බෙදාගෙන යන්න. කීයද? 4යි 12ට 3 අර 4යි 4 3 12යි බිංදුවයි බිංදු දෙක දාගත්තා. එහෙනම් වෙන්න කිලෝග්‍රෑම් ගොඩේ ගානාව වෙන්න ග්‍රෑම් ගොඩේ ගානාව සමානයි. උත්තරේ කිලෝ 5යි ග්‍රෑම් 400යි කියලා අපිට එනවා.
ලේසිම ක්‍රමය ඔය කිව්වේ. තේරුණාද? හරි බලන්න ඔයගොල්ලන්ට දීලා තියෙනවා ඔන්න මලු තුනක් එහෙම දාලා ඉවරලා ලස්සනට හදලා පැක් කරලා ෆොටෝ එක දාලා තියෙනවා. හරි පළවෙනි ක්‍රමය මොකද්ද? ඔන්න මම ඔය කිව්ව විදිහට එකටම කරා. හරි ඊට පස්සේ ඊගාව ලේසි ක්‍රමය මොකද්ද? කිලෝ 16යි ග්‍රෑම් 200 මම කෙලින්ම මේක ග්‍රෑම් කරනවා. මොකද්ද? 16200යි කියලා. කොහොමද ඇයි දෙයි හාමුදුරුවනේ මේ කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් නම් කොහොමද? මොකද්ද ග්‍රෑම් වෙනවනම්? කිලෝ එකකට ග්‍රෑම් 1000යි නම් කිලෝ 16ට ග්‍රෑම් කීයක් තියෙනවද? 16000ක් තියෙනවා. ඒ 16000යි මේ 200 කියලා 16200යි කියලා තියෙනවා. වෙන්න මේක මං එකෙන්ම බෙදලා දාන 3ෙන් බලන්න 5යි 15යි එකක් ඉතින් 12ට 4 3 12යි 5400යි කියලා වෙන්න ග්‍රෑම් ගාණක් එන්නේ මට. ඒ ඉස්සල්ලාපු ගාණ නෙමෙයිනේ. ඉස්සල්ලාපු උත්තරේ නෙවෙයි. ඇයි? ඉස්සල්ලා ඔයාලා උත්තරේ දුන්නේ කිලෝග්‍රෑම් ග්‍රෑම් වෙන් කරලා. මේක කිලෝ වලට වෙන් කරන්න බැයිද? වෙන්න බලන්න 5000ක් තියෙනවා. 10කට 5ක් අයින් කරා. 5000යි ධන 400යි. මෙවුවා ග්‍රෑම්. ග්‍රෑම් 5000 මට ලියන්න පුළුවන් කිලෝග්‍රෑම් 5ක් විදිහට. ඇයි? ග්‍රෑම් එකකට කිලෝ එකකට ග්‍රෑම් 1000ක් තියෙනවා. එහෙනම් 5000ට කිලෝ එකේ කීයක් තියෙනවද? 5ක් තියෙනවා. 10 ගුණවල 5ක් තියෙනවා කියන්නේ එහෙනම් කිලෝ 5යි. ධන 400යි ග්‍රෑම්. මේක දෙන 5යි කිලෝග්‍රෑම් ග්‍රෑම් 400යි. ආවද අර උඩ එහෙම උත්තරයක්? ආවද? ආවා. රයිට්. හරි ඔන්න ඔය විදිහට තමයි එන්නේ. තවත් විදිහ තුනක් තියෙනවා බලන්න පුළුවන්. එහා පැත්තේ පිටුවට ගියාට පස්සේ 11 වෙනි පිටුව මොකද දෙන්නේ? රස කැවිලි වර්ගයක් 19.2 කිලෝග්‍රෑම්. රස කැවිලි වර්ගයක කිලෝග්‍රෑම් 19.2ක ප්‍රමාණයක් මිලදීගෙන සමාන ප්‍රමාණයේ බැගින් ඇතුළත් වනසේ පෙට්ටි 6කට අසුරනු ලැබේ. එක් පෙට්ටියක ඇති රස කැවිලි ස්කන්ධය කොච්චරද? රස කැවිලි වගේක් ගන්නවා. ඒ වගේ ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් 19.2යි. ඔන්න දශම දුන්නාට පස්සේ බය වෙන්න බෑ. දශම දුන්නාට පස්සේ බය වෙනවද? අපි නම් බය වෙන්නේ නෑ. බය වෙන්න බෑ. හරි බය වෙන්න බෑ. 19.2 ප්‍රශ්නයක් නෑ. ඔය තියෙන්නේ මොකද්ද? හරියට මේ ස්කන්ධ පාඩම දාගත්ත ළමයෙක් නම් ඔය කියපු ගමන් දන්නවා එහෙනම් කිලෝ 19 ග්‍රෑම් 200ක් ඕකේ තියෙන්නේ. බැයිද කියන්නේ? පුළුවන්. ඕනේ උයා නම් කියයි 19.2 කිලෝග්‍රෑම් කියන්නේ මේක ග්‍රෑම් කරනවා මොකද කරන්නේ? කිලෝ ගාන ග්‍රෑම් කරන්න නම් 1000න් මං අර මේ මෙහෙම එකක් එහෙම දුන්නා මතකද? එතන කිලෝ මෙතන ග්‍රෑම්. කිලෝ එකක් ග්‍රෑම් වෙනවා නම් කිලෝග්‍රෑම් වෙනවා නම් කිලෝග්‍රෑම් වෙනවා නම් ග්‍රෑම් කිලෝ වෙනවා නම් බෙදෙනවා කියලා දුන්නද? ඕක ප්‍රයෝජනෙට ගන්න. එහෙනම් මේක ග්‍රෑම් කරොත් කීයෙන්ද? මේක 1000න් ගුණ කරොත් 19.2 ගුණ කරන්න 1000න් ඔන්න එනවා 0.3. මේකට මේ දශමෙට මේක කැපුවා. එහෙනම් 19.2 ඔන්න මේ ආවේ ග්‍රෑම් ගානක්. මේ බින්දුව කැපුවේ එව්වා ඉස්සල්ලා පාඩම් වල අපි කරා කෙටි ක්‍රම. අපි කරලා තියෙනවද නැද්ද? ඔන්න ඕකයි ඔයගොල්ලන්ට ලැබෙන වාසිය නේද? ඔයාලට මේ ගණිතයේ විෂය කරනකොට ඔයාලට ලේසි ක්‍රම මම කියලා දීලා තියෙනවා ඕන තරම්. හැබැයි ඒව භාවිතයට ගන්න වෙන්නේ කොයි මොහොතේද කියන්න බෑ. කොයි මොහොතක හරි ඕන වෙනවා. දැන් ඕන උනාද නැද්ද? දශම තියෙනවා නම් 10 ගුණාකාර වලින් ගුණ වෙනවා නම් හෝ නැත්තම් බෙදෙනවා නම් 10 ගුණාකාර වලින්
වෙන සංඛ්‍යාවල් නෙමෙයි මේ බිංදු තියෙන 10 ගුණාකාර. මේ 1000 කියන්නේ 10 ගුණාකාරයක් නේද? හරි මේ වගේ එකකින් ಗುಣ වෙනවා නම් හරිම ලේසියෙන් දශම ස්ථාන අයින් කරන්න පුළුවන් කියලා තිබ්බා දශම පාඩමේ ගිහිල්ලා බලන්න. දැන් මෙතන දශම කරන්න බෑ. හරි අපිට 19200ක් ආවා ළමයි. හරිද 19200ක් ඇවිල්ලා දෙනවා. මේක බෙදාගෙන යන්න තියෙන්නේ කීයද? 6න්. 6න් බෙදන්න තියෙන්නේ. 6න්. හරි. 6 වරක් 3යි 18යි 1යි 12ට 2යි දෙවරක් 6 12යි බිංදුවයි බිංදු 2යි 3200යි මේක ග්‍රෑම්. හරිද? හරි ඊට පස්සේ මේක ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න ඕනේද? ග්‍රෑම් කිලෝග්‍රෑම් නෑ අපෙන් අහන්නේ මොකද්ද? අසවල් ලැබෙ එක්පැති කියන රසකැවිලි ස්කන්ධය. හරි මේක කිලෝග්‍රෑම් වලින් තමයි ඔයාලට පෙන්වලා දෙන්නේ. අපිට පෙන්වන්න පුළුවන් මේක කිලෝ 3යි ග්‍රෑම් 200යි කියලා තියන්න පුළුවන්. හැබැයි මේක අපි 1000න් බෙදුවොත් ඇයි 1000න් බෙදන්නේ? මං කිව්ව නේද මේක ගුණ කරන බෙදන කිලෝග්‍රෑම් ග්‍රෑම් කරනකොට ගුණ වෙනවා. ග්‍රෑම් කිලෝග්‍රෑම් වෙනකොට බෙදෙනවා. හරි ග්‍රෑම් ගාන කිලෝග්‍රෑම් වෙනවා නම් මොකද කරන්නේ? 1000න් බෙදෙනවා. 1000න් බෙදෙනවා නම් වෙන්න ළමයි මේ බිංදුව මේ බිංදුව කැපෙනවා. තව බිංදුවක් තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? බිංදුවක් තියනවා කියන්නේ මොකද්ද? 3.2 කිලෝග්‍රෑම්. ඇයි මේ බිංදුවට මෙතන තියෙන දශම ස්ථානේ මෙහෙට එකක් පයින්නවා කියලා දුන්නා නේද දශම පාඩමේ? කියලා දුන්නා. ඔන්න ඕම් ඔය දේවල් එක තමයි ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා කියලා කිව්වේ. හරි. ඒත් කියන්නේ 13 5 අභ්‍යාසයට තමයි මෙහෙමයි ගණිත කර්ම ඔයාලට උගන්වලා තියෙන්නේ. ලේසි ක්‍රම උගන්වලා තියෙන්නේ. නැවත මේ දේවල් කියන්න බෑ. නේද? ඒ කියලා දෙන දේවල් ඔයගොල්ලෝ ප්‍රයෝජනෙට ගන්න ඕනේ නේද? හරි 13 5 අභ්‍යාසයේ 1 බලන්න පළවෙනි ප්‍රශ්නේම තියෙනවා මොකද්ද? ග්‍රෑම් 8යි හරි මිලිග්‍රෑම් 160යි කියලා තියෙනවා. මිලිග්‍රෑම් 160යි. හරි බෙදාගෙන යන්නයි තියෙන්නේ. හරි බෙදන්න තියෙන්නේ කීයෙන්ද? 8න් මෙහෙමම 8න් බෙදන්න පුළුවන්. මෙහෙම 8න් බෙදන්න පුළුවන්. 8ට 8 ඒවා 1යි 8යි බිංදුවයි 16ට 2යි 16යි බිංදුවයි බිංදුව මේකට බිංදුවයි. හරි එහෙනම් එනවා අපිට ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 20යි කියලා එනවා. බලන්න හරිද කියලා? හරි නේද? alright හරි. දෙවෙනි වලට ග්‍රෑම් මිලිග්‍රෑම් කරගන්න. මේක ග්‍රෑම් කොහමද? මිලිග්‍රෑම් කියන්නේ 1000යි මෙතන 575යි. එහෙනම් 1575 තියෙනවා. මේක බෙදමු 3ෙන්. හරි 15ට 3 අරක් 5යි 3 අරක් 5 15යි බිංදුවයි 7ට 2යි දෙවරක් 3 6යි එකක් ඉතිරි 15ට 3 අරක් 5යි 5 අරක් 3 15යි බිංදුවයි. හරි අපිට ආවා කීයද? එහෙනම් 525යි මේක මිලිග්‍රෑම් කියලා අපිට එනවා. හරිද? 525 මිලිග්‍රෑම්. හරි තුන්වෙනි ගාන බලන්න. තුන්වෙනි ගාන 6යි ග්‍රෑම් 125යි මිලිග්‍රෑම් බෙදන්න 5න් අපි මේක සම්පූර්ණ මිලිග්‍රෑම් කරගන්න. එහෙනම් කියලා 6125යි මිලිග්‍රෑම්. මෙයා බෙදාගෙන යන්න 5න්. 6ට 5 වරක් එකයි කරක් 5යි එකක් ඉතිරි 10 මේක ගත්ත යටට 11ට 2යි දෙවරක් 5 10න් බිංදුව එකක් ඉතිරි 2 ගත්ත පල්ලයට 12ට කීයද? 12ට 5 වරක් 2යි දෙවරක් 5 10යි දෙකක් ඉතිරි මේ 5 ගත්ත පල්ලයට 5යි 25ට 5 වරක් 5යි 5 වරක් 5 25යි. හරි එහෙනම් මේක ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 125 පහෙන් බෙදපුවාම උත්තරේ කීයද? 1225යි මිලිග්‍රෑම්. අපිට මේක ලියන්න පුළුවන් කොහොමද? ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 225යි කියලා ලියන්නත් පුළුවන්. මේ දෙකම කීයද? හරි. ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 140යි
බෙදන්න 3න්. හරි. ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 140 මං කෙලින්ම මිලිග්‍රෑම් වලින් ලියනවා 7140යි මිලිග්‍රෑම් විදිහට. බෙදාගෙන යන්න 3න්. 7ට 3 වාරක් 2යි දෙවරක් 3 6යි එකක් ඉතිරි. මේක ගත්ත බලලට 1යි. 11ට 3 වාරක් 3යි 3 වාරක් 3 9යි. 11න් 9 2යි. මේ 4 ගත්තා යටට 24ට 3 වාරක් කීයද? 8යි 8 වරක් 3 24යි බිංදුවයි. හරි මේ බිංදුවට නෑ. එහෙනම් 2380යි. මෙයාලක මොනවද? මිලිග්‍රෑම්. 2380යි මිලිග්‍රෑම් අපිට ලියන්න පුළුවන් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 380යි කියලා ලියන්නත් පුළුවන්. මේ දෙකම හරි. හරි පස්වෙනි ගාන. ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400 බෙදන්න කීයෙන්ද? 4න් සමානයි. හරි මේක මම එකපාරම මොකද ගන්නෙ? මිලිග්‍රෑම් කරගන්නවා. 10400යි මිලිග්‍රෑම් විදිහට. 4න් 10ට 4 වරක් 2යි දෙවරක් 4 8යි දෙකක් ඉතිරි 24ට 6යි 6 වරක් 4 24යි බිංදුවයි. මේ බිංදු දෙකට නෑ. එහෙනම් 2600යි කියලා එනවා මේක මිලිග්‍රෑම්. මේක මට ලියන්න පුළුවන් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 600යි කියලා. මේ උත්තර දෙකම හරි. පැහැදිලිද? හරි. හරි යන් අපි දෙවෙනි ගානට. දෙවෙනි ගාන බලන්න. දෙවෙනි ගාන තියෙනවා කිලෝ ගණන් තියෙන්නේ. හරි. හරි ඒකකේ විතරයි වෙනස් වෙලා තියෙන්නේ, බය වෙන්න එපා. 4යි කිලෝග්‍රෑම් ග්‍රෑම් 800යි කියලා දීලා තියෙනවා. බෙදන්න කීයෙන්ද? 4ෙන් තමයි. හරි. මේක අපි කෙලින්ම ග්‍රෑම් කරගමු, අපිට ලේසි. හරි. එහෙනම් ග්‍රෑම් කරනවා නම් කිලෝ එකට ග්‍රෑම් කීයක් තියද? 1000යි. එහෙනම් මෙතන 1000 කොටවල 4යි. එහෙනම් 4000යි. 4000යි 800යි. මේ මම ඊ පළවෙනි ගාන විතර ලියන 4000යි කිලෝ එකට ග්‍රෑම් 1000 නිසා මෙතන 4න්නේ කිලෝ 4න්නේ තියෙන්නේ. එහෙනම් 4000 ධන 800යි. එහෙනම් 4800යි ග්‍රෑම්. ඕම තමයි ග්‍රෑම් කරගන්නේ. හරිද? මේ පළවෙනි ගානේ පස්සේ ආයෙ හදන්නේ නැත. හරි. හරි. ඔක තියමු. දැන් 4800 බෙදන්න 4න් 4ට 4 වරක් 1යි 1 වරක් 4 4යි 8 ගත්තා 8ට 4 වරක් 2යි දෙවරක් 4 8යි බිංදුවයි. මේ බිංදු දෙක දැම්ම සමානයි 1200යි ග්‍රෑම් කියලා එනවා. එහෙනම් මේක අපිට පුළුවන් කිලෝ වලින් උතියන්න. කිලෝ 1යි ග්‍රෑම් 200යි කියලා උත්තරේ එනවා. මේ දෙකම හරි. තේරෙනවද? හරි. හරි ඊගාව. දෙවෙනි ගාන. කිලෝ 4යි මේ දෙවෙනි ගාන තමයි. කිලෝ 4යි ග්‍රෑම් 230යි. 30යි ග්‍රෑම් බෙදන්න 3න්. හරි එකපාරම ග්‍රෑම් කරමු. 4230යි ග්‍රෑම්. මෙයා බෙදන්න 3න්. 4ට 3 වරක් 1යි 1 වරක් 3 3යි එකක් ඉතිරි. මේ දෙක ගත්ත පල්ලෙහාට 12ට 3 වරක් 4යි 4 වරක් 3 12 ඉතුරු නෑ. මේ 3 ගත්ත පල්ලෙහාට 3 වරක් 3ට 3 ඒවා 1යි 1 වරක් 3 3යි බිංදුවයි නෑ. බිංදුවට නෑමයි. එහෙනම් 1410යි මේක ග්‍රෑම් කියලා එනවා. මේක අපිට කිලෝ වලට වෙන් කරමු. කිලෝ 1යි ග්‍රෑම් 410යි කියලා එනවා. මේ උත්තර දෙකම හරි. උත්තර දෙකම හරි කියන්නේ ඔයාලා කෝක ලියලා තිබ්බත් හරි මේ දෙකෙන්. හැබැයි පුතේ මේ ඒකක ලියලා තියෙන්න ඕනේ. 1410යි කියලා කිලෝග්‍රෑම් කියලා ලියලා තිබ්බොත් හරිද? එහෙම තිබ්බොත් වැරදි. හරිද? හරි. තුන්වෙනි ගාන.
තුන්වෙනි ගාන බලන්න කිලෝ 8යි. කිලෝ 8යි 350යි ග්‍රෑම්. බෙදන්න 5න්. හරි එකපාරම මම ලියනවා 8350යි. මෙයා මොනවද ග්‍රෑම් 5න් බෙදන්නේ 8ට 5 වරක් 1යි 1 වරක් 5 5යි. 3ක් ඉතිරි 33ට කීයද 6යි 6 වරක් 5 30යි 3ක් ඉතුරුයි 35ට 5 වරක් 7යි 7 වරක් 5 35යි බිඳුවට නෑ එහෙනම් සමානයි 1670යි මෙයා ග්‍රෑම්. කිලෝ වලට වෙන් කරොත් කිලෝ 1යි ග්‍රෑම් 670යි කියලා එනවා. මේ උත්තර දෙකම හරි. හතරවෙනි ගාන. කිලෝ 12යි ග්‍රෑම් 600යි කියලා තියෙනවා. හරි මේක එකපාරම මම ග්‍රෑම් කරොත් 12600යි ග්‍රෑම්. බෙදන්න මෙයා බෙදන්න තියෙන්නේ කීයෙන්ද බලන්න බෙදන්න තියෙන්නේ 7න් 12ට 7 වරක් 1යි 1 වරක් 7යි ඊට පස්සේ මෙතන ඉතුරු කීයද 5යි 5ක් ඉතුරුයි 6 ගත්තා 56ට 7 වරක් 7යි 7 වරක් 7 56යි බිඳුවයි සමානයි. එහෙනම් 1700යි කියලා එනවා මෙයා ග්‍රෑම්. එහෙනම් කිලෝ වලින් ලිව්වොත් 1 කිලෝග්‍රෑම් ග්‍රෑම් 700යි කියලා එනවා. හරි. ඊගාට තියෙනවා මොකද්ද? තුන්වෙනි ගාන. පොහොර කිලෝග්‍රෑම් 4කින් ග්‍රෑම් 1.6ක් කිලෝග්‍රෑම් 1.6ක් පොල් පැලයක් සඳහා යොදන ලදී. ඉතිරිය දොඩම් පැල 8කට සමානව යෙදුවේ නම් එක් දොඩම් පැලයකට යෙදූ පොහොර ප්‍රමාණය ග්‍රෑම් වලින් සොයන්න. ග්‍රෑම් වලින් හොයන්න තියෙන්නේ. හරිද? හරි. මොකද්ද කියලා තියෙන්නේ? කිලෝ 4ක ප්‍රමාණයක්. කිලෝ 4ක පොහොර ප්‍රමාණයක් තියනවලු. පොල් පැලයකට යොදලා තියෙනවා කීයක්ද? කිලෝ 1යි ග්‍රෑම් කිලෝ 1.6ක්. හරි මේක ඉස්සරවම ග්‍රෑම් කරගමු. ඔන්න ග්‍රෑම් කරගත්තා. එතකොට මේකෙන් යොදලා තියෙනවා කීයක්ද? 1.6යි කිලෝග්‍රෑම් නේ. 1.6යි කිලෝග්‍රෑම්. ඒකත් අපි ග්‍රෑම් කරගමු. ග්‍රෑම් කරගත්තොත් කීයද 1600යි ග්‍රෑම් කියලා එනවනේ. හරි දැන් අපිට මේක සුළු කරන්න බැයිද? හරි 4000න් අඩු ගන්න 1600ක් බිඳුවයි 10න් 6ක් 4යි 3න් 2ක් 3න් 1ක් 2යි 2400. ඔන්න 2400ක් තව ඉතුරුයි. මෙයා ග්‍රෑම්. හරිද? හරි. මොකද උනේ? පොහොර කිලෝ 4ක් තියෙනවා. ඒකෙන් කීයක්ද? කිලෝ 1.6ක් පොල් පැලයකට දැම්මට පස්සේ මෙන්න මේ ප්‍රමාණයක් ඉතුරුයි. ඒ කියන්නේ කිලෝ 2යි ග්‍රෑම් 400ක් නේ ඉතුරු. නේද? හරි. මේ ප්‍රමාණය මෙන්න මේ ප්‍රමාණය මොකේද දාන කියන්නේ දොඩම් පැල 8කට. හරි. මෙන්න 2400යි ග්‍රෑම් කියන එක නා බෙදනවා 8කින්. 8කට බෙදනවා. 8කට බෙදුවට පස්සේ පැලයකට දාන ග්‍රෑම් ප්‍රමාණය තමයි අහන්නේ. එහෙනම් පැල 8කට මේ කිලෝ 2යි ග්‍රෑම් 400 බෙදනවා. එහෙනම් බෙදන්න 24 8න් කීයද? 3යි 3 වරක් 8 24යි බිඳුවයි මෙන්න බිඳු 2. එහෙනම් ළමයි එක් පැලයකට යෙදූ පොහොර ප්‍රමාණය කොච්චරද? අපෙන් ඉල්ලන්නේ ග්‍රෑම් වලින්. එහෙනම් ග්‍රෑම් 300ක් යොදලා තියෙනවා. තේරුණාද කරපු දේ? කිලෝ 4ක් තියෙනවා. මට මේක සුළු කරගන්න අමාරු නිසා මම මේ කිලෝ 4 ග්‍රෑම් කරගත්තා. මෙන්න ග්‍රෑම් කරගෙන තියෙනවා.
හරි. මේ කිලෝ 4න් කිලෝ 1.6ක් මොකේද? පොල් පැලයකට දාලා තිනවා. අපි පොහොර මල්ලක් ගෙනල්ලා ඒකෙන් 1.6 පොල් පැලයකට දැම්මා. දාලා ඉතුරු වෙලා තියෙනවනේ ප්‍රමාණය. ආන් ඒක හොයාගන්න මේ කිලෝ 1.6ත් මම ග්‍රෑම් කරගත්තා. කරාගෙන මේ පොහොර මල්ලේ මේ ගන්න අඩු වෙලානේ දැන්. එහෙනම් මේ පොහොර මල්ලේ මේක අඩු වුණාට පස්සේ ඉතුරු ප්‍රමාණය මම හොයාගත්ත ග්‍රෑම් වලින්ම. එහෙනම් 2400 තියෙනවා. මේ මේ ග්‍රෑම් 2400 දාන්න කියනවා. ගෙදර තියෙන තව දොඩම් පැල 8ක් තියෙනවා. ওই දොඩම් පැල 8ට සමසේ දානවා නම් සමානව දානවා නම් මම එක පැලයකට කොච්චර දාන්න ඕනේද කියලා අහන්නේ. එහෙනම් මම මොකද කරන්නේ? මෙන්න මේ 2400 බෙදනවා 8න්. බෙදුවාට පස්සේ මට එන උත්තරේ 300යි කියලා. මේ 300 මොන 300ද? ග්‍රෑම් 300ක. එහෙනම් එක පැලයකට මම දාන්න ඕන පොහොර ප්‍රමාණය කොච්චරද? ග්‍රෑම් 300යි. ඔන්න ඕක තමයි තියෙන්නේ. පැහැදිලිද? හරි. ඔය රචනා ගණන් වලට බය වෙන්න එපා. හරි. හරි ඊගාව එක බලන්න. ආයිතරගේ පැහැදිලි වෙන්නද නේද? හරි 4 වෙනි ගාන බලන්න. 4 වෙනි ගානේ මොකක්ද තියෙන්නේ? බිස්කට් අඩංගු පෙට්ටියක ඇති බිස්කට් වල ස්කන්ධය ග්‍රෑම් 75ක් වේ. බිස්කට් වල ස්කන්ධය කීයද? ග්‍රෑම් 75ක්. බිස්කට් පෙට්ටියක ඇති බිස්කට් වල ස්කන්ධය ග්‍රෑම් 75ක් ලෙස සටහන් වී ඇත. එහි බිස්කට් 12ක් අඩංගු වේ නම් බිස්කට් එකක ස්කන්ධය හොයන්න. බිස්කට් පැකට් එකේ තියෙනවා ග්‍රෑම් දෙන්න ළමයි බිස්කට් පැකට් එක. හරි මේ බිස්කට් පැකට් එක කියලා හිතන්න. මේකේ බිස්කට් කීයක් තියනවද? බිස්කට් 12. ලෙමන් පප් මතක් වෙනවනේ. හරි. මෙහා බිස්කට් නේ ආස හිතනවනේ. හරි. බිස්කට් පැකට් එකේ තියෙනවා බිස්කට් කීයද? බිස්කට් 12ක් අඩංගු වෙනවා. එහෙනම් මේ එක බිස්කට් එක්ක ස්කන්ධය හොයන්න නම් මම මොකද කරන්නද? මේ 75 බෙදනවා කීයෙන්ද? 12න් බෙදනවා. හරි නේද? 12න් බෙදනවා නම් වැඩි ගොඩ. හරි. එතකොට මෙයා බලමු දශම ගණන් එන්නේ. එහෙනම් හරි බෙදමුකෝ. 6යි. 6 2 12න් 2 එකක් ඉතින් 6 වලක 6 එකයි 7යි 72යි. හරිනේ? 6යි. මෙතන කීයක් ඉදලා? 3ක් ඉතුරුයි. 75න් 72 කියපුවම 3ක් ඉතුරුයි. එහෙනම් 30ට දශම දැම්මම විතර බිංදුවක් දැම්මේ හින්දා 30ට 12 වල කීයද? 2යි 2 12 24යි. එහෙනම් මෙතන 6ක් ඉතිරි. 60ට 5යි 5 12 60යි. ඔන්න ඉවරයි. 6.25යි. එහෙනම් 6.25යි මේක ග්‍රෑම්. ඔක ග්‍රෑම්. ඔය ආවේ මොනවද? බිස්කට් එකක බර. බිස්කට් එකක බර ප්‍රමාණය. හරි. බිස්කට් එකක ස්කන්ධය අන්නේ සමානයි 6.25. මේ 6.25 අපිට ලස්සන කරලා ලියනවා නම් අපිට මේක මිලිග්‍රෑම් ගන්න පුළුවන්. මොකද ගන්නෙ? මේ ග්‍රෑම් මිලිග්‍රෑම්. ග්‍රෑම් මිලිග්‍රෑම් කරනවා නම් ගුණ කරනවා කීයෙන්ද? 1000න් මිලිග්‍රෑම් ග්‍රෑම් කරනවා නම් 1000න් බෙදනවා. හරි. මෙයා එනං මම මිලිග්‍රෑම් කරන්න මොකද කරන්නේ? 1000න් ගුණ කරනවා. එහෙනම් 1000න් ගුණ කරපුවම 6250යි මිලිග්‍රෑම් කියලා මට එනවා. හරි? එහෙම එනව නේද? හරි. මේක මට ලියන්න පුළුවන් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 250යි කියලා ලස්සන කරලා ලියන්න පුළුවන්. තේරෙනවද? හරි. මම එහෙම කරලා මෙහෙම ලිව්වේයි. මේ ග්‍රෑම් ගාන මෙහෙම ලිව්වේයි. මෙහෙම ලියලා ඉස්සරෝම මිලිග්‍රෑම් කරලා මම ග්‍රෑම් මිලිග්‍රෑම් වලට බෙදුවා. එහෙනම් බිස්කට් එකක ස්කන්ධය එනවා ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 250යි කියලා එනවා. හරි. පහ බලන්න. ඒ අභ්‍යාසයේ අවසාන ගාන
5. හරි එක සමාන බිස්කට් 306ක මුළු ස්කන්ධය කිලෝ 3යි ග්‍රෑම් 978ක් වේ. එම බිස්කට් එකක ස්කන්ධය සොයන්න. එක සමාන බිස්කට් 306ක. හරි. බිස්කට් 306ක ස්කන්ධය. මගේ අකුරු ගැන හිතන්න එපා. කිලෝ 3යි ග්‍රෑම් 978ක් කියලා කියමු. හරි. ළමයි බිස්කට් 306කනේ මේ ස්කන්ධය. එහෙනම් එක බිස්කට් එක හොයන්න මොකද කරන්නේ? මේක බෙදන්න ඕනේ මේ 306න්. ලේසි මේක අපි ග්‍රෑම් වලටම හරව ගමු. හරි. ග්‍රෑම් වලටම හරව ගත්තොත් එනවා 3978යි ග්‍රෑම් කියලා එනවා. හරි. ග්‍රෑම් මේක 3978යි බෙදන්න 306න්. බැලුවට තියෙන 3ට නෑ 39ට නෑ 397ට 306 ව එකක් ඇති. 306යි කියලා ලියාගෙන අපි සුළු කරමු. 1යි 9යි 91ක් විතරයි. හරි. 8ට කීයක් ඇද්ද? 3ක් ඇති. 3 අරක් 6 6 වරක් 3 18න් 8 එකක් ඉතින් හරි හරියටම හරිනේ. හරියට හරි. ඔය බෙදෙනේව තමයි දීලා තියෙන්නේ. එහෙනම් අපිට එනවා 13යි කියලා. මොකද්ද? 3978යි ග්‍රෑම් බෙදන්න 306න් සමානයි එන උත්තරයක් කීයද? 13යි. මෙයා එන්නේ ග්‍රෑම් වලින්. හරි. එක සමාන බිස්කට් 306ක මුළු ස්කන්ධය. හරි. එහෙනම් බිස්කට් 306ක ස්කන්ධය මෙච්චරයි නම් එක බිස්කට් එක බර කීයද? ග්‍රෑම් 13යි කියලා එනවා. හරි. එහෙනම් ඕන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ එතකොට ඇවිල්ලා එම බිස්කට් එකක ස්කන්ධය මෙච්චරයි. හරි. පැකට්ටුවක එම බිස්කට් 34 බැගින් ඇසුරු විට පැකට්ටුවක එම බිස්කට් 34 බැගින් ඇසුරු විට එක් පැකට්ටුවකට අඩංගු වන බිස්කට් ප්‍රමාණයේ ස්කන්ධය. පැකට්ටුවකට එම බිස්කට් 34 බැගින් ඇසුරු විට එක් පැකට්ටුවකට අඩංගු වන බිස්කට් ප්‍රමාණයේ ස්කන්ධය ගන්න. ලේසියිනේ. හරි. එක බිස්කට් එක බර මෙච්චරයි නම් බිස්කට් 34ක හොයන්නකෝ. 34 ගුණ කරනවා 13න්. හරි. මේක එතන ඊට වදිනේ. හරි. 34 ගුණ කරනවා 13න්. හරි. ඇයි ඒ? බිස්කට් 34ක්. ඒ කියන්නේ එක බිස්කට් එක ගානින් බිස්කට් 34ක්. එතකොට 34 ස්කන්ධය එනවා ඒකයි. 3 අරක් 4 12න් 2 එකක් ඉතින් 3 අතු 9 එකයි 10යි 4යි 3යි 2යි 4යි 442යි මේවා ග්‍රෑම්. එහෙනම් බිස්කට් පැකට් එක බර එනවා කොච්චරද? බිස්කට් පැකට් එකක් මේ අසුරු මේ හැටියට නම් ග්‍රෑම් 442ක් එනවා. එවැනි බිස්කට් පැකට් 5ක අඩංගු වන මුළු බිස්කට් ප්‍රමාණයේ ස්කන්ධය සොයන්න. එවැනි බිස්කට් පැකට් 5ක. එහෙනම් මේ වගේ 5ක නම් හොයන්නේ කොහොමද? මේක ගුණ කරනවා 5න්. ඕම ගුණ කරනවා 5 අරක් 2 10න් බිංදුව එකක් ඉතිරි. 5 අරක් 4 20යි 1යි 21කින් 1 දෙකක් ඉතිරි. 5 අරක් 4 20යි 2යි 22යි. මේවා ග්‍රෑම්. අපිට මේක ලියන්න පුළුවන් කිලෝ වලිනුත්. කිලෝ 2යි. කොහෙන්ද ලියන්නේ? මේ උඩින් ලියන්න. 2යි කිලෝග්‍රෑම් ග්‍රෑම් 210යි කියලා එනවා. මේක බේමියා. තේරුණාද? පැහැදිලිද? මොකක්ද ඒ කිව්වේ? පැකට්ටුවක එම බිස්කට් කීයද? 34 ගානේ අසුරපුවාම ඒ පැකට්ටුවේ බර කීයද ඇහුවා. ඔන්න ආව 442යි කියලා. ඒ වගේ බිස්කට් පැකට් 5ක් ගැන තමයි අහන්නේ. එහෙනම් 5ක බර කොච්චරද? ග්‍රෑම් 2210යි කියලා එනවා. ඒක අපිට කිලෝග්‍රෑම් ග්‍රෑම් වලින් දැම්මොත් එහෙම කිලෝ 2යි ග්‍රෑම් 210ක් කියලා එනවා. හරි. ඊගාට දෙනවා ස්කන්ධය නිමානය. හරි. බලමු. හොඳයි. අපි ඊගාව කොටසින් බලමු ස්කන්ධය නිමානය කියන කොටස. හරි.